ඔබ දන්නවා අපි මීට පෙර සඳහන් කළා වගේ අපේ රට ආර්ථික වශයෙන් අපි ඊටාම දුෂ්කර තත්වයකට මුහුණ දීලා ඉන්න රටක්. ඒ දුෂ්කර තත්වයකට මුහුණ දීලා ඉන්න රට ඔබ කවුරුත් දන්නවා අද පසුගිය දිනවල වේගෙන් අපේ රටේ දේශීය මුදල් ලේඛකයේ අගය රුපියල බිඳ වැටෙන්න දුර්වල වෙන්න අවප්‍රමාණය වෙන්න පටන් ගත්තා. ආණ්ඩුව පැහැදිලි කරනවා විටින් විට මේ රුපියල දුර්වල වෙන්නේ බිඳ වැටෙන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි. මේකට එකම හේතුව මැද පෙරදිග කලාපයේ ඇති වී තිබෙන තත්ත්වය කියලා. දැන් මැද පෙරදිග කලාපයේ ඇති වී තිබෙන තත්ත්වය නිසාමලු දැන් මේ සිද්ධ වෙන සියලු රුපියල අවප්‍රමාණය වීම, මිල වැඩිවීම, උද්ධමනයේ ඉහළ යාම මේ සියල්ලට දැන් හේතුව හැටියට පෙන්වන්නේ මැද පෙරදිග තත්ත්වය. මැද පෙරදිග තත්ත්වයේ සමස්තයක් හැටියට එකම බලපෑම්කාරී හේතුව නම් ඒ හේතුව අනෙක් රටවල් වලටත් අපහාට හා සමානවම දැනෙන්න ඕනේ. මම ඔබට පෙන්නන්නම් මේ ප්‍රස්ථාරය දිහා බැලුවම ඔබට පෙනේවි දේශීය මුදල් ලේඛකයේ අවප්‍රමාණය වීම සිදු වෙන්නේ එක හා සමාන වේගයකින් නෙවෙයි. මේක දිහා අවධානය යොමු කරන්න. මේ උඩම තියෙන්නේ ශ්‍රී ලංකාව. දෙවෙනියට ඉන්නේ පාකිස්තානය. සිංගප්පූරු තියෙන්නේ යටම. එතකොට ඉන්දියාව තියෙන්නේ බංග්ලාදේශයට යටින්. එතකොට පේනවා 120කින් ලංකාවේ මුදල් ලේඛකයේ අවප්‍රමාණය වෙනවා. අනිත් කිසිම රටක් ඒ ප්‍රමාණයෙන් අවප්‍රමාණය වෙලා නැහැ. අපි ලංකාවේ රුපියල 120කින් අවප්‍රමාණය වෙනවා. ඊළඟට දෙවෙනියට තියෙන රට පාකිස්තානය එතන අවප්‍රමාණය වෙලා තියෙන්නේ 11%කින්. එතකොට මෙච්චර අධි ප්‍රමාණයකින් ලංකාවේ රුපියල අවප්‍රමාණය වෙන්නේ මැද පෙරදිග තත්ත්වෙින්දද? එහෙමනම් මැද පෙරදිග තත්ත්වය හැම රටටම ඒකාකාරී ලෙස බලපාන නිසා මේ අනිත් රටවල වල මුදල් ලේඛකයාත් මේ හා සමාන අනුපාතයකින් දුර්වල වෙන්න ඕනේ. එහෙම වෙලා නැහැ. ඒ නිසා තමන්ගේ තියෙන ද්‍රෝහිකම්, මේ රටේ ආර්ථිකයට කරපු හානිය, බාල ගල්ලඟුරු ගෙනල්ලා කරපු හානිය, මේ රටේ මේ හොරකම් වලින් වැරදි ගිණුම් වලට සල්ලි දාලා කරපු හානිය, මේ හානියේ බලපෑම වහන්න මැද පෙරදිගට ඇඟිල්ල දික් කළා හරියන්නේ නැහැ.